සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් මේ පොතොස් කියන වර්ගය හදාගන්නේ කොහොමද, ඒක මේන්ටේන් කරන්නේ කොහොමද කියලා කීප දෙනෙක් මගෙන් ඇහුවා. ඒකට වීඩියෝ එකක් කරන්න හිතුණා. ඇත්තටම මේක මේන්ටේන් කරන්න හරිම ලේසි ගහක්. ඉතින් මේක කොහොමද මේ මේන්ටේන් කරන්න කියලා මම ඔය කට්ටියට සරලවම කියන්නම්. මේ පොට් එක කෙලින්ම හිරු එළිය වැටෙන විදිහට තියන්නේ නැහැ. කෙලින්ම හිරු එළිය වැටුණාට පස්සේ මේ ගහේ වෙනසක් වෙනවා. මේ සම්පූර්ණ ගහ කහ පාට කියන්නේ මේ කොළ පිච්චිලා වගේ වෙනවා. හෙවනේ තිබ්බොත් තනි කොළ පාට කොළ තමයි එන්නේ. ගොඩක් වෙලාවට මේ පෝච්චියත් තනිකර ගොඩාක් හෙවනේ තිබ්බහම කොළේ තනිකර කොළ පාට වෙනවා. තනි කෙලින් හිරු එළිය වැටෙන තැනක තිබ්බොත් කොළ පිච්චෙනවා. ඉතින් මේක තියන්න ඕන හිරු එළිය මේකට අවශ්‍යයි. උදේ 9ත් 10ත් අතර තියෙන හිරු එළියෙන් වැටෙන විදිහට තිබ්බම හොඳටම ප්‍රමාණවත්. ඒත් එක්කම මේක මේ ගොඩක් වෙලාවට ඔය පැල තවාණක් වගේ කරනවා නම් UV හට් එකක් ඇතුලේ තිබ්බහම අවුව වැටෙන තැනකනේ ගොඩක් වෙලාවට UV හට් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනක තිබ්බහම ගහ ලස්සනට හැදෙනවා. ඉතින් මේකේ මුල් කුණු වෙන එක ගැන අහලා තිබුණා. මුල් කුණු වෙන්න හේතුව තමයි මේවා වතුර බහින්න නැතුව තිබුණොත් මුල් කුණු වෙනවා. ඉතින් පොහොර වැඩි වුණාම මුල් කුණු වෙනවා. දිලීර වගේ ආවහනුත් මුල් කුණු වෙනවා. මේවට ගොඩාක් වෙලාවට දිලීර එන්නේ මේක හරිම ලේසියෙන් මේන්ටේන් කරන්න පුළුවන් ගහක්. ඉතින් මුල් කුණු වෙන එකට ඔයාලට කරන්න තියෙන්නේ හොඳට වතුර බහින්න පෝච්චිය මෙන්න මේ වගේ හොඳට සිදුරු තියෙන පෝච්චියක් පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ කඩෙන් ගේන පෝච්චියට නිකම් හිටවන්න එපා. දැන් මේක එක හිලයිනේ තියෙන්නේ. මේක හොඳට හිල් කරලා අරගෙන මේ වගේ වතුර බහින්න පුළුවන් විදිහට ගල් කැට ටිකක් අඩියට දාලා එක්ක පොල්ලෙල් ටිකක් දාලා ඉවරලා හිටව ගන්න ඕනේ. අනිත් එක මේක කට් කරලා හිටවනකොට පොහොර දාන්න එපා කොයි වෙලාවකවත්. මේ ගහ කට් කරලා පෝච්චියකින් හිටවලා හොඳට සීසන් වුණාට පස්සේ තමයි පොහොර දාන්න ගන්නෙ. පොහොර වුණත් ගොඩක් දාන්න එපා. පොහොර ගොඩක් දැම්මොත් ඒත් මේකේ මුල් කුණු වෙනවා, කඳත් එක්කම කුණු වෙනවා. ඉතින් මේ පොහොර දානවා නම් මේකට නයිට්‍රජන් වැඩිපුර තියෙන පොහොර වර්ගයක් දාපුවාම මේ ගහ හැදෙනවා. මම කඩේ ගන්න පොහොර වලින් පාවිච්චි කරන්නේ නෙට්කොට් N+ එක විතරයි. ඊට අමතරව කඩෙන් පොහොර ගන්න නැති කෙනෙකුට නම් මේකට ගිනි සීරියා කොළ දාන්නත් පුළුවන්. අමු කොළ දාන්න එපා. වේලිච්ච ගිනි සීරියා කොළ ගොඩක් දාන්නත් එපා. ඒක ටිකයි දාන්නේ. ගහ තැම්බෙනවා වගේ වෙනවා ගිනි සීරියා කොළ වලට. ඊට අමතරව දාන්න පුළුවන් ගොම. ගොමත් අමු ගොම දාන්න එපා. දාන්න ඕනේ වියලි ගොම. හොඳටම වේලලා ගත්ත ගොම තමයි දාන්නේ. ඒකත් සම්පූර්ණ පොඩ්ඩක් උඩින් කුඩු ඩිංගක් වගේ මේ හරියට ඉස්සහම ඇති. අර යටපසට කලවම් කරන්නත් එපා. මේ මගේ අත්දැකීම් අනුව තමයි මම මේ ඔක්කොම විස්තර කියන්නේ. මොකද මේක මගේ අත්දැකීමක් නැතුව මට තව කෙනෙකුට කියා දෙන්න බෑ. මගේ අත්දැකීම් අනුව තමයි මම කියන්නේ. ඉතින් ඒත් එක මේක ගොළු බෙල්ලොත් කනවා කියලා